අපි පොඩි කාලේ ටීවී එක ඉස්සරහා ඉඳගෙන ආසාවෙන් බලපු රතු පාට ඇඳුම කළු පාට තිත් තියෙන අපේ ආදරණීය වීරවරිය රතුචෝටි. ඇය අද ලෝකයේ පුරා මිලියන ගණනක් ආදරය කරන චරිතයක්. ඒත් මේ රතුචෝටි කියන චරිතය මුලින්ම බිහුනේ කොහොමද? ඉතින් අද අපි කතා කරන්නේ සරල චිත්‍රයක් විදිහට ආරම්භ වෙලා ලෝක ප්‍රසිද්ධ ඇනිමේෂන් ෆ්‍රැන්චයිස් එකක් බවට පත් වුණු ලේඩි බග්ගේ සම්පූර්ණ ගමන ගැන. ඉතින් ඒ ගැන දැනගන්න රැඳෙන්න අපිත් එක්කම. මේ හැමදේම පටන් ගත්තේ සරල අදහසකින් කිව්වොත් එයා මොකද හිතන්නේ? 2005 වසරේදී ෆ්‍රංච් ඇනිමේටර් කෙනෙක් වන තෝමස් ඇස්ට්‍රා ලේඩි බග් චරිතය ගැන මුල් අදහස් ලෝඩ පහළ කරා. ලේඩි බග් ලකුණක් තිබුණු ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඉඳපු කෙනෙක්ව දැකීමෙන් ඔහුට මේ අදහස් ඇති වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ ඔහු සරල ස්කෙච් එකක් ඇඳා. රතු පාට සුපර්හීරෝ සූට් එකක්, කළු පාට තිත් සහ ලේඩි බග් කෙනෙක්ගේ ආభాෂය ලැබුණු අලුත්ම සුපර්හීරෝ ෆීමේල් කැරක්ටර් එකක් මෙන්න මේ විදිහට ලෝට ආවා. ඒ සරල ස්කෙච් එක තමයි පස්සේ අපි හැමෝම ආදරය කරන ලේඩි බග් බවටපත් උනේ. ඔයාලා දන්නවද? මුල් ලේඩි බග් අපි දන්න ලේඩි බග් වගේ නෙමෙයි කියලා. මුල් කන්සෙප්ට් එක වර්ධනය වෙද්දී ලේඩි බග්ගේ ඩිසයින් එකත් ඇය ජීවත් වෙන ලෝකයත් විවිධ වෙනස්කම් වලට ලක් වුණා. ඒ නිසා ලේඩි බග් කියන්නේ චරිතයක් විතරක් නෙමෙයි. තෝමස් ඇස්ට්‍රාට සුපර්හීරෝ යුනිවර්ස් එකක් නිර්මාණය කිරීමේ ආසාව තිබ්බා. අන්න ඒ නිසා ඔහු ඇය වටා විශාල ලෝකයක්, ඒ කියන්නේ විලන්ස්ලා, හීරෝස්ලා, ඒ වගේම රහස් වලින් පිරිච්ච අමුතු අద్భుත ලෝකයක් නිර්මාණය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ තෝමස් ඇස්ට්‍රා ප්‍රොඩියුසර් ජෙමි සැප් සමග එකතු වීමත් සමග මෙන්න මේ අදහස තවත් ඉදිරියට ගලා ගියා. ඉතින් මෙන්න මේ හමුව හින්දා තමයි අද අපි ඔයාලා දන්න මේ රතුචෝටිට ටෙලිවිෂනයට නැත්නම් එළියට කරලියට පාත බඳ අවස්ථාව හම්බුනේ. මෙන්න මේ කන්සෙප්ට් එක වඩාත් වැඩිහිටි ප්‍රේක්ෂකයන් ඉලක්ක කරපු ටිකක් වෙනස් ටෝන් එකක් තිබිච්ච ප්‍රොජෙක්ට් එකක්. නමුත් පසුව ඒ වඩාත් පුළුල් පවුලේ සියලු දෙනාටම රස විඳිය හැකි ඇඩ්වෙන්චර් ස්ටෝරි එකක් බවට පත් වුණා. ඉතින් යාළුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ ලේඩි බග් කියන චරිතය කොහොමද මේ ලෝකෙට බිහි කියලා. ඉතින් මේ බිහි වුණාට පස්සේ එදා ඉඳන් අද වෙනකම් එයා ආපු ගමන ගැන තවත් විස්තර තවත් වීඩියෝ එකකින් මම අරන් එන්නම්. එතකන් ඔයාලත් අමතක නොකර අපේ ඉන්ඩ්‍රාමා ටියුන්ස් YouTube channel එක subscribe කරලා අපිත් එක්කම ඉන්න.